හොඳයි අපේ අවධානය අපි යොමු කරමු 9 වෙනි ඒකකයේ තුල 7 වෙනි ප්‍රශ්නය ලෙස ලබා දීලා තිබෙන මෙන්න මේ ප්‍රශ්නේ පිළිතුර කොයි ආකාර වේවිද කියලා හඳුනා ගන්න ප්‍රශ්නේ දීලා තියෙනවා කේතයක්. අපෙන් අහන්නේ මේකේ ක්‍රියාකාරීත්වය කියන්නේ මොකක්ද ප්‍රතිදානය වෙන්නේ කියලා. එනවා A කියලා විචල්‍යයක් තුල type setting කියන තන්තු දත්තය ගබඩා කරලා තියෙනවා. ඊතර මේ තන්තු දත්තේ ඔබ දන්නවා මීට කලින් ප්‍රශ්නවලදීත් මා පැහැදිලි කළා මේ එක එක ස්ථාන අපට හඳුනා ගන්න පුළුවන් ඒ වගේම ප්‍රවේශ වෙන්න පුළුවන් ඊට පස්සේ දීලා තියෙනවා D ඒක අලුත් විචල්‍යයක්. ඊතර මේ A කියන විචල්‍යය තුළ type setting කියන වචන දෙක තියෙනවා. D කියන්නේ තව විචල්‍යයක්. ඊට පස්සේ A.replace. ඊතර මේ replace කියන්නේ function එකක්. ෆන්ක්ෂන් එකක් එහෙම නැත්නම් ශ්‍රිතයක්. මෙයාට හැකියාව තියෙනවා අපි මෙන්න මේ ස්ථානයේ ලියන ඒ කියන්නේ A කියලා අපි ලිව්ව විචල්‍යය තියෙනවානේ. ඒ විචල්‍යය තුල තියෙන කුමන හෝ තොරතුරක වෙනසක් කරන්න රීප්ලේස් කරනවා කියන්නේ ඒකේ තොරතුරු තියෙන තැන් වලට වෙන තොරතුරු ඇතුල් කරන්න. එනම් රීප්ලේස් කියලා මෙතන අපි කියනවා T, B. මේකෙන් කම්පියුටරේට දෙන උපදේශය තමයි A කියන තන්තු දත්තය තුළ තියෙන T කියන අකුරු වෙනස් කරලා මොනවද T කියන අකුරු තියෙන ස්ථාන මෙතන තියෙනවා T අකුරක් මෙතන T අකුරු දෙකක් තියෙනවා එන්නේ අකුරු වෙනස් කරලා ඒ ස්ථාන වලට දාන්න කියනවා B. එතන මේ රීප්ලේස් එකට පස්සේ පළවෙනියෙන් අපි ලියන්නේ දැනට තියෙන දත්ත. ඊට පස්සේ කමා දාලා ඊට පස්සේ අපි ලියන්නේ අලුතෙන් දාන දත්තය. ඒ කියන්නේ ආදේශ කරන රීප්ලේස් කරන දත්තය. එහෙමනම් මේ කැම ලේඛනයේ අවසානයේ අපි print D කිව්වාම මේකෙන් කොමක් වේවිද? මේකෙ වෙන්නේ මෙන්න මෙහෙම. type කියන එකේ T කියන තැනට B යනවා. එහෙමනම් එතන B අකුර එනවා. Y අකුරේ සේම තියෙනවා. ඊළඟට ආයත් P අකුර තියෙනවා. නැවත E අකුර තියෙනවා. ඊළඟට ස්පේස් එකට පස්සේ S අකුර තියෙනවා. ඊළඟට E අකුර තියෙනවා. මොකද E අකුර නෙවෙයි වෙනස් වෙන්නේ T අකුරු තියෙන තැන්. එවනම් ඔන්න දැන් T අකුරු දෙකක් තියෙනවානේ. මේ T අකුරු දෙක වෙනුවට B අකුරක් ආයත් B අකුරක් වෙනවා. ඊළඟට අනිත් අකුරු වෙනසක් වෙන්නේ අනිත් අකුරු එසේම තියෙනවා. මෙන්න මේ ආකාරයට පරිගණක මතකයේ තුල මුලින් තිබුණු මෙන්න මේ දත්තේ T අකුරු තියෙන තැන් වලට B අකුර ඇතුල් වෙනවා. ඒක තමයි replace කියන ෆන්ක්ෂන් එකෙන් සිදුවන්නේ. එහෙනම් මේ 9 වෙනි ඒකකේ 7 වෙනි ප්‍රශ්නය නිවැරදි පිළිතුර වෙන්නේ T අකුරු තිබු ස්ථාන වලට B අකුර ඇතුළත් වේ කියන පිළිතුර. හොඳයි. එහෙනම් මේ ප්‍රශ්නය තුලින් උත්සාහ කළා replace කියන ෆන්ක්ෂන් එක ගැන ඔයාලට තේරුම් කරන්න අවබෝධ කරන්න. ඒතරල් පුළුවන් මේ ස්ත්‍රිත ගැන අවබෝධයක් ලබා ගන්න මා ප්‍රකාශයට පත් කළ තියෙනවා ස්මාර්ට් වේ ICT learning කියන සිස්ටම් එක යටතේ මේක අපි ව්‍යාපෘතියක් ලංකාව පුරාම කරා යනවා ICT දැනුම වර්ධනය කරන්න උසස් පෙළ කරන දරුවන්ට විශේෂයෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. ඒකට ඒ ව්‍යාපෘතිය අනුව අපි පළ කරන මේ පොත් පෙළේ 13 වෙනි පන්තියේ පොත භාවිත කරනවා නම් ඒ පොත තුලින් ඔබට මේ වගේ ශ්‍රිත තවදුරටත් ප්‍රගුණ කරගන්න පුළුවන්.